අපිත් එක්ක එන්නකො යන්න අද දළදා වහන්සේට කිරි ආහාර පූජා කරන්න. මට නම් දළදා මාලිගාව කියන්නේම ප්‍රතිහාරයක්. මම හොඳටම දන්නවා දළදා වහන්සේගේ ප්‍රතිහාරය අදටත් හෙටටත් ඒ විදිහටම තියෙනවා කියලා. මොකද මම මොන දේ කරන්නත් කලින් දළදා වහන්සේගෙන් මුලින්ම ආශිර්වාද ලබා ගන්න යනවාමයි. ඒ යන කෙනෙක් විදිහට මම දන්නවා දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබලා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා කියලා. ඔයාලා දන්නවද ළමයි? මේ දළදා මාලිගාවේ වැඩ සිටින දළදා වහන්සේ ඇයි අපිට මේ තරම්ම විශේෂ වෙන්නේ කියලා. බුදුන් වහන්සේගේ අනිකුත් ධාතුන් වහන්සේලා අතරින් වැඩිම 이르දි ප්‍රතිහාරයක් පාලා තියෙන්නේ දන්ත ධාතුන් වහන්සේ තමයි මේ අපේ දළදා මාලිගාවේ වැඩ සිටින්නේ. දන්ත ධාතුන් වහන්සේ බුදුගුණින් 84000ක්ම බුදුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. ඒ 84000ක්ම ධර්මස්කන්ධය මේ දන්ත ධාතුන් වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. එතකොට හිතන්නකෝ කොච්චර බලයක් ප්‍රතිහාරයක් ඇතිද මේ දළදා වහන්සේ තුළ. අඟුලිමාලලා දමනය කළ රහත් කරන්න, නාලාගිරිය තුන් දමනය කරන්නෙත් මේ ධර්මයෙන්ම තමයි. අපි ජීවමාන සංඥාවෙන්ම බුදුන් දකින්නට යනවා කියා ප්‍රාර්ථනා කරන් ගියත් ඒ පින් රැස් වෙනවාමයි. දළදා වහන්සේට වන්දනාමාන කරත් බුදුන් වහන්සේ වන්දනාමාන කරාසේ සමාන පිනක් ලැබෙනවාමයි. ධාතුන් වහන්සේලා පිදුවොත් භාග්‍යවත් බුදුන් වහන්සේට පිදු දානයක්සේ සමානයි කියන බුදුන් ධර්මයේ අපේ අසනීප පහක් වෙනවා. අපි එක දිගටම බබාගේ උපන්දින දවසේ මේ විදිහට කිරි ආහාර පූජා කරනවාමයි. ඒ දිනේ පහ වුණත් අපි ඒක අමතක නොකර කරනවාමයි. අපේ සුබ කටයුත්තකදී පවා අපි අනිවාර්යෙන්ම බුදුන් වහන්සේ වැඳලා දළදා වහන්සේ වැඳලා ආශිර්වාද ලබා ගන්නවාමයි. තිලෝගුරු භාග්‍යවත් වහන්සේ ජීවමාන සංඥාවෙන් දළදා මාලිගය තුළ සුගන්ධ කොටේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේට සකස් කර පිරිසිදුව මනාව සදාගත්ත මේ කිරි ආහාර පූජා මල් පහන් සුවඳදුම් පූජා කරගමු. පිනට සිතති ඔයත් එක්කම මේ පූජාව දළදා වහන්සේට මම පූජා කරනවා. පූජා වේවා, පූජා වේවා. මේ කිරි ආහාර පූජාවේ පින් ඔයාලටත් රැස් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනුමෝදන් කරනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා මෙවර උසස් පෙළ විභාගයට සහභාගී වෙන නංගිලා මල්ලිලාට මේ පිනෙන් ආශිර්වාදයක්ම වේවා. බලන්නකෝ අපි පාම්පත්තු කරලා සුවඳ දල්වන්නත් ගියා දළදා වහන්සේට. මේ තියෙන්නේ නාථ දේවාලේ පන්සල. අපි බබා වැඳ පුදා ගත්තා. මේ බලන්නකෝ යාළුවනේ නාථ දේවාලේදී අපිට පැණිකිරිපත් දානයක් හම්බුණා. ඒකෙදි කපුටෙක් ඇවිල්ලා අපෙන් කිරි ආහාර ඉල්ලුවා. ඉතින් අපි ටිකක් දුන්නා. එයා ළඟටම ඇවිල්ලා බය නැතුව හැබැයි කෑවා. බලන්නකෝ යාළුවනේ. මේ බලන්නකෝ එයා බලාගෙන ඉන්නවා බයයි. එන්නත් බයයි. දෙන්නම් අපි ගියේ වැල් පොදියට. එක නෙත් පොදියකින්වත් කියනවා මං හිතන විදිහට. මොකද මගේ බබා මුලින්ම ඉපදිලා අසනීප වුණාට පස්සේ කිරි ආහාර පූජා කරන්න හම්බුනේ වැල් පොදියට. මොකද ඒ දවස්වල කොරෝනා දවස් මාලිගාව වහලා. මහත්තයා තමයි යමින් කිරි ආහාර පූජා කරේ උපන්දිනේ දවසට. අපි මේ තාක් ඒ පූජාව එහෙම අපි සිද්ධ කරනවා. ඒ තියෙන්නේ මයාලුනි වතුර මල.
ඉතින් කෑම කොච්චර දුන්නත් මදි. එක තම්පරයට ඉවරයි. රෑනක් ඉන්නවා. එයාලා හොඳට පුරුදු වෙලා මිනිස්සුන් බය නෑ. බලන්නකෝ යාළුවනේ කන විදිය. පරවින්ට කෑම දාලා ඉවර වෙලා අපි ගියා වැවරවුම පැත්තට. අපි ආව දැන් වැවරවුමට බලන්නකෝ යාළුවනේ. ඉර නැගගෙන එන හරිම ලස්සන. වලාකුළු අස්සෙන් ඒ ඉර නැගගෙන එනවා. හරිම ලස්සනයි. මේ වැවරවුමට පේන විදිය තමයි මම ඔයාලටත් පෙන්නන්න හිතුවේ. හරිම ලස්සන පින්තූරයක් වගේ. හරිම ලස්සනයි. වැවමෙද හංසෙකුත් හිටියා. අපි කිරියාහාර පූජා කරලා අපි එවෙලම අරගෙන එනවා. මොකද ඒක තව කාටවත් දැස් කරන්න තියන්නේ. ඒ වුණත් අපිට ඒක හරි නැති වෙයි කියලා හිතන නිසා. එහෙනම් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලත් පින්වැති හැමෝම බලලා හිත පහදවගෙන මේක බලලා පින් අනුමෝදන් කරගන්න ඇති කියලා. තවත් අවශ්‍යක අපි මාලිගාවට කිරියාහාර හරි වීඩියෝ එකකින් අරගෙන එන්න. එතකම් ඔයාලට සුබ දවසක්.